අපි බලමු දැන් කොහොමද මේ අනුකලනය අපිට හදන්න පුළුවන් කියලා. මේකේ දැන් මේක නිශ්චිත අනුකලනය බිඳුන එක වෙනකන් ගිහිල්ලා තියෙනවා x වර්ගය ln 1 ධන x dx කියලා තියෙනවා. හරි දැන් අපිට මේක යනවා නම් අපි දන්නවා මේක යන්න ඕන කොටස් වශයෙන් අනුකලනයෙන් තමයි අපිට මේක කරගන්න පුළුවන්. හරි. right. දැන් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මම මේක මුලින්ම ලියා ගන්නවා බිඳුවේ ඉඳන් 1 වෙනකන් x වර්ගය ln 1 ධන x dx කියලා ලියා ගන්න. හරි. එතකොට මම මේ කොටස් වශයෙන් කරන්න යද්දී මම දන්නවා දැන් මේ දෙන්නගෙන් මුලින් එක්කෙනෙක් අනුකලනය කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ශ්‍රිතය හෝ මේ ශ්‍රිතයේ දෙන්නගෙන් එක්කෙනෙක් මුලින්ම අනුකලනය කරගන්න ඕන. එතකොට අපි දන්නවා ln 1 ධන x කියන එක්කෙනාව අනුකලනය කරන්න බෑ. එකපාරම අපිට ප්‍රකාශනයක් නැහැ යව අනුකලනය කරන්න. ඒ හින්දා මම මේකෙදි පාවිච්චි කරනවා මෙන්න මේ x වර්ගය කියන එක්කෙනාව මුලින්ම අනුකලනය කරන්න පාවිච්චි කරනවා. එතකොට x ඝනය බෙදීම 3 කියලා අපිට ඒක ලියන්න පුළුවන්. එතකොට අපිට එනවා ln මේක අපිට ලියන්න පුළුවන් 1 ධන x කියලා ওই විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ මම සීමාව දැන් අපි අනුකලනය කරන්න අපි දන්නවා සීමාවෙන් කොටු වරහන් දාලා අපි දාගන්න ඕන බිඳුවේ ඉඳන් 1 වෙනකන් කියලා එයාගේ සීමාව දාගන්න ඕන. ඊට පස්සේ මම මේක ලියනවා ඍණ ආය අනුකලනයේ බිඳුවෙන් 1 වෙනකන් ඒක මම ලියනවා අනුකලනය කරපු එක්කෙනාම මම එහෙම්ම තියෙනවා. ඒ කියන්නේ x ඝනයේ බෙදීම 3 කියන එක්කෙනා මම එහෙම්ම තියලා ඉතුරු කෙනාව ඒ කියන්නේ ln 1 ධන x කියන එක්කෙනා මම අවකලනය කරලා ලියනවා. එයා අවකලනය කරාම මට එනවා 1 බෙදීම 1 ධන x කියලා. ඊට පස්සේ මම පිටපස්සෙන් ලියන්න ඕන dx කියලා. මොන විශේෂයෙන්ද මම අනුකලනය කරන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පළවෙනි එක්කෙනාට මෙයාට නිකම්ම අපිට සුළු කරන්න පුළුවන් 1.0යි සුළු කරන්න තියෙන්නේ. මුලින්ම 1 සුළු කරනවා. 1 ආදේශ කරනවා. 1 ආදේශ කරාට පස්සේ 1 බෙදීම 3යි මෙතන එනවා ln 2යි කියලා. බිංදුව ආදේශ කරාම අපිට බිංදුවයි කියලා එනවා. හරි. ඍණ ඊට පස්සේ මෙතන අනුකලනය වෙනවා. බිංදුවේ ඉඳන් 1 වෙනකන් x ඝනය බෙදීම 3යි 1 ධන x dx කියලා එනවා. හරි. එතකොට මට මේක ආයි පාරක් ලියා ගන්න පුළුවන්. 1 බෙදීම 3යි ln 2යි ඍණ මට මේ 3 කියන එක එළියට ගන්න පුළුවන් 1 බෙදීම 3 විදිහට. ඊට මට මේක ලියන්න පුළුවන් බිංදුවේ ඉඳන් 1 වෙනකන් x ඝනය බෙදීම 1 ධන x dx කියලා. හරි. එතකොට මම 1 මෙන්න මේ අනුකරණය මම වෙනම හදා ගන්නවා. බිංදුවේ ඉඳන් 1 වෙනකන් x ඝනය බෙදීම 1 ධන x dx කියන අනුකලනය මම වෙනම සුළු කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මේ එතනින් එන උත්තරේ මේ අදාළ තැනට මෙතනට ආදේශ කරලා අපිට ඒක හදාගන්න. එතන මේක හදද්දී අපිට පුළුවන් මේ විදිහට ගන්න. බිංදුවේ ඉඳන් 1 වෙනකන් මම කරන්නේ මේකේ x ඝනයට මම ධන එකක් දාලා ඍණ එකක් දාගන්නවා. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මේක මම වෙන් කරගන්නවා මෙන්න මේ විදිහට. බිංදුවේ ඉඳන් 1 වෙනකන් x ඝනය ධන 1 බෙදීම x ධන 1 විදිහට ලියන්න මොකද 1 ධන x එකයි x ධන 1 කියන එක අපිට එහෙම ලියන්න පුළුවන් ඒක සමානයි. ඍණ මේක මම මෙහෙම වෙන් කරගන්න. x ධන x 1 dx. මොකද මේ දෙන්නම මේ dx කියන එක පොදුයි. හරි. එතන වරහණක් දාගන්න උනා. ඊට පස්සේ මට පුළුවන් මේක වෙන් කරලා ලියන්න. උඩට ගන්න. මට පුළුවන් මේක වෙන් කරලා ලියන්න. බිංදුවේ ඉඳන් 1 වෙනකන් x ඝනය ධන 1 x ධන 1 මම ඒක කෙලින්ම සාධක කඩලා ලියනවා x ඝනය ධන 1 කියන එක න x ධන 1 x වර්ගය ඍණ x ධන 1 බෙදීම x ධන 1 ඍණ මේක මම dx දා ගන්නවා ඍණ මට පුළුවන් බිංදුවේ ඉඳන් 1 වෙනකන් 1 බෙදීම x ධන 1 dx කියලා ලියන්න. හරි. ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ එක x ධනයකට මේ x ධනය කපලා යනවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙන x වර්ගය ඍණ x ධන 1 බිංදුවේ ඉඳන් 1 වෙනකන් අනුකලනය කරන්න ඕන. එතන අපිට මේක ගන්න පුළුවන් x ඝනය බෙදීම 3 ඍණ x වර්ගය බෙදීම 2 ධන x කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඒතකොට මම මේ කොටු වරහනක් දාලා මම මේකේ සීමා බිංදුවේ ඉඳන් 1 වෙනකන් කියලා දාගන්නවා. මෙයා මම අනුකලනය කරොත් මට එනවා ln x ධන 1 කියලා. හරි. එයාගේ සීමාව බිංදුවේ ඉඳන් 1 වෙනකම්. ඊට පස්සේ අපි කරන්නේ මේකට ආදේශ කරනවා. ඒතර එක ආදේශ කරාම 1 බෙදීම 3 ඍණ 1 බෙදීම 2 ධන 1 කියලා එනවා. බිංදුව ආදේශ කරාම මේ ඔක්කොම බිංදුවක් වෙලා යනවා. හරි. ඊට පස්සේ මෙයාට මම එක ආදේශ කරුවා මට මෙතන එන ln 2යි කියලා.
බිඳුව ආදේශ කරාම ln 1යි කියලා නේද? ln 1යි කියන්නේ බිඳුවම තමයි. එතන මෙතන එක් ඍණ වෙන මෙතන ධන වෙන. මෙතන ඍණක් තියෙන හින්දා මේක ධන වෙනවා. හරි. එතන ওই විදිහට තමයි එන්නේ. එතන අපි මේක සුළු කරගත්තොත් අපිට මෙතන එනවා 5 බෙදීම 6ක් කියලා. මෙතනින් අපිට එනවා ln 2ක් කියලා. ඔන්න ඕක තමයි අපිට බිඳුව ඉඳන් 1 වෙනකන් x ඝනය බෙදීම 1 ධන x dx වලට එන උත්තරේ. හරි. දැන් අපි මේක කලින් අර අදාළ තැනට මේක දැන් ආදේශ කරගන්න. හරිද? එතකොට මම ඒක ආයි පාරක් ලියන ප්‍රකාශනේ. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා බිඳුව ඉඳන් 1 වෙනකන් x වර්ගය ln 1 ධන x dx කියන එක්කෙනා සමානයි 3න් 1යි ln 2 3න් 1යි ln 2 ඍණ දැන් අපිට කලින් ආවේ 3න් 1යි අර තිබ්බ ප්‍රකාශනය. එතකොට අපි මේක කෙලින්ම ලියනවා මම එතනට ආදේශ කරලම 3න් 1යි මේ තියෙන ප්‍රකාශය මෙතනට ආදේශ කරාම අපිට ලියන්න පුළුවන් 5 බෙදීම 6 ඍණ ln 2යි කියලා. හරි. ඊට පස්සේ තියෙන්නේ මේක සුළු කරන්න. 1 බෙදීම 3යි ln 2 ඍණ මේක උල්ට ගන්නවා. ඍණ මෙතන සුළු කරාම අපිට එනවා 5 බෙදීම 18ක්. ඍණ මෙතන ධන වෙලා 1 බෙදීම 3යි ln 2 කියලා එනවා. එතකොට මේකේ උත්තරේ එනවා 2 බෙදීම 3යි ln 2 ඍණ 5 බෙදීම 18යි කියලා. එතකොට මේක තමයි මෙයාගේ උත්තරේ වෙන්නේ.